ආයිබෝන් අපි අද ආවා බලන කොටුව බලන්න යන්න තමයි ආවේ. බලන කොටුවට යන්න කලින් මෙතන බෝඩ් එකක් ගහලා දෙනවා. මම හිතන්නේ මීටර් 500ක් විතර ඇතුළට යන්න ඕන. ඊට පස්සේ බලන කොටුව ගැන මෙතන විස්තරයක් කරලා තියෙනවා. අපි ඒකත් බැලුවා. ඒ වගේම අපි මෙතනින් තමයි ඇතුළට යන්න තියෙන්නේ. මෙතන තියෙනවා රජ කාලේ මම හිතන්නේ බලන කොටුවට යන්න හදපු රජ කාලේ හදපු ගල්පඩි පෙළ තමයි තියෙන්නේ. අපි ගිහිල්ලා බලමු කොහොමද කියලා බලන කොටුව ගැන. මගක් දුරට අපි ඇවිල්ලා ඉන්නේ. තව යන්න ඕනේ ඉස්සරහට මීටර් මම හිතනවා මීටර් 200ක් විතර යන්න ඕනේ. අපි ගිහිල්ලා බලමු. ඒ වගේ කියන්න ඕනේ මගෙත් එක තව මගේ කැමරා සහායක මල්ලියා එයා තමයි කැමරා කරන්නේ. අපි යන් ඉස්සරහට මේ මම එයා ඉස්සරහට ගියාට පස්සේ මම එයාව පෙන්නන්න. පරිසරයක් තියෙනවා ඒ වගේම ගෙවල් නම් මේ හරිය අඩුයි. මේ නම් පොඩ්ඩක් කැලේ වෙලා තියෙන්නේ. අවුලන්නේ අපි කැලේ පොඩ්ඩක් එලි කරගෙන යන්න. ගයිස් අපි දැන් බලන කොටුව ගාවට ඇවිල්ලා ඉන්නේ. ගොඩක් දුර ආවා මහන්සි ඇත්තටම හොඳටම කුණෙල්ලුත් කාලා මේ මෙතන චුට්ටක් උඩට නැග්ගාම බලන කොටුව තියෙනවා. අපි ගිහිල්ලා බලමු. මේ අපි බලන කොටුව ගැන විස්තර ලබා ගන්න මේ ප්‍රදේශවාසීන් නම් කවුරු මේ හරිය නෑ වගේ. අපි බලමු අපිට හම්බුනොත් අපි යාගෙන් විස්තරයක් දැනගන්න පුළුවන්. අපි මෙතනින් උඩට නැගලා බලමු කොහොමද බලන කොටුව තියෙන්නේ කියලා. අපි යමු. ගයිස් අපි ඇවිල්ලා ඉන්නේ දැන් බලන කොටුවට. ඇත්තම කියනවා නම් අපි හිතුව කොටත් වඩා ලස්සන තැනක් මෙතන. ඇත්තටම පොඩ්ඩක් කියනවා නම් මෙතන දැන් කැලේ වෙලා තියෙන්නේ. මොකද ඒ වගේම අපිට ලස්සන view එකක් බලා ගන්න පුළුවන්. තාමත් මේ ගල් පඩිපෙල් ඒ ඉස්සර රජ කාලේ හදපු විදිහටම තියෙනවා. මේ ඔයාලට බලා ගන්න පුළුවන්. මම ඔයාලට දැන් ඔයාලා දන්නේ නැහැනේ මෙතෙන් ආපුවාම තියෙන view එක හතර වටෙන්ම පේන view එක ගැන ඔයාලා ඔරියන්ටේට් එකක් නැහැනේ. ඒ හින්දා මම ඔයාලට පොඩි පැහැදිලිකමක් කරන්නම්. මේ පැත්තෙන් ගත්තාම බදලේගල කන්ද තියෙනවා. ඒ වගේ මේ පැත්තෙන් අලගල්ල තියෙනවා. ඊට පස්සේ අපි මේ ආපු පැත්තෙන් නුවරට යන්න පුළුවන්. ඒ වගේම මේ පල්ලෙහෙන් කඩුවන්නාව නුවර පාර තියෙනවා. මම ඔයාලට පැහැදිලි කරන්න. ඇත්තම කියනවා නම් රජ කාලේ සටන් කරන්න මේ කියන්නේ බලන කපොල්ල ගැන ඔයාලා අහලා තියෙනවනේ. බලන කපොල්ල හරහා තමයි සුද්දු නුවරට ඇවිල්ලා තියෙන්නේ. ඒ වෙලාවේදී සටන් කිරීම සඳහා ප්‍රයෝජනවත් වෙන විදිහට රජවරු මේ බලන කොටුව නිර්මාණය කරලා තියෙනවා. ඒ හින්දා මම ඔයාලට කියන්නම් ඇත්තටම කියනවා නම් අපි ඉස්සරහට ගිහම ලස්සන view එකක් බලා ගන්න පුළුවන්. අපි ගිහිල්ලා බලමු ඉස්සරහට. අපි නා ගමේ මාමා කෙනෙක් හම්බුණා. බලන කොටුව ගැන විස්තරයක් දැනගන්න පුළුවන්. අපි මාමෙන් අහලා බලමු කොහොමද බලන කොටුව හැදුනේ කොහොමද කියලා අපි මාමගෙන් දැනගමු. මාමා අපිට කියන්නකෝ බලන කොටුව ඉස්සරම හැදෙන්න හේතුව මොකක්ද? මේකේ උත්තර තමයි යුද්ධ කපොල්ල.
පන්සල තියෙනවා. එතෙන් දෙලයි ලැජ්ජුගේ හිටියා කියන සීනාවත් ලක් කරගෙන ගස් කොළන් එහෙම කපලා ගල් පෙරවලා එනේ නැහැ සේරම කෙටියෝ කියලා කැටලේ බෝක්කු කියලා එකක් තියෙනවා ඒකෙදු කැටලේ කියලා කියන්නේ. කැටලේ කියා කියන්නේ. දැනට බෝක්කු කියනම කැටලේ ඇල. ඒක තමයි කැටලේ ඇල කියලා කියන්නේ. ඉතින් උඩට එන්න දෙන්නේ නැහැ බලන්න. ආවනේ. අපේ සිංහල ඒ කියන්නේ ඒක හදන්න මේ හේතු වෙලා තින්නේ ඔව් මේ විද්ද කපලක් නේ කියන්නේ. ඒක කපලක් ඉන්න තමයි එතන මේ හදන්න හේතු වෙලා තියෙන්නේ. එතන අනික ගොඩක් උස ස්ථානයක්. එතනින් පේනවල මල්ලේ හතර ගියක්ද හතර පොළේ පැත්තෙන් එනකොට පේනවා. ඉතින් මේ ගස් භාගයට කොටලා ජරායවල පේනවල එක ගහක් ගමම සේරෝම යට වෙනවා. එක ගහක් ඔව් ගල් පෙරලනවලු. තමතරා බිම් කියන්නේ. පාර පල්ලිය පේනවා මහා පාර. දැනට උන. ඉතින් ඔය කැටලේ ඇලේ කොච්චර හරි සෙනගේ දේ ගියා. ඒක මේ කැටලේ ඇල කියන්නේ. දැන් කියනවා. එතකොට මේ රජ්ජුරු හිටියේ ගේ ගල්ලනේ දැන් තාම තියෙනවා. ඒක අර කොටාපු කටාරමේම. එතන තමයි අපේ පන්සලක් දැන් තියෙන හම්බුනමක් තියෙනවා. ඒකයි ඒක හදලා දැන් පන්සල. ඉතින් ඔබ තමයි ඉස්තර ඉතින් එන්න දුන්නේ නැහැ උඩට අපි සිංහල. තරංගෙට කිසිම ද්‍රෝහියෙකුට එන්න දුන්නේ නැහැ. එතකොටම ඒ කාලේ කවුද හිටපු රජතුමා? රාසිංහ රජුරෝ. ඔව් රාජසිංහ රජතුමා තමයි ඉඳලා තියෙන්නේ. හොඳයි මාම එහෙනම් බොහොම ස්තුතියි අපිට මේ ගැන විස්තරයක් ලබා දුන්නට. ඔව් ඔච්චර තමයි දැන් යන්න කියලා බැලුවේ සූත් එන්න වගේ. අපි ඊළඟටත් සුපිරිම වීඩියෝ එකක් කරන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා. අනිවාර්යයෙන්ම බලාපොරොත්තු වෙමින් ඉන්න අපි අනිවාර්යයෙන්